දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපුඩියක් ගාමුනේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. පින්තූරයක් තියෙනවා පේනවද ඔයාලට? මොකද්ද පේන්නේ? බෝට්ටුවක්ද නැවක්ද? නැවක්. මේ නැව මොන නැවද? ඔයාලට මතකත් ඇති. බයිබලයේ තියෙනවා නෝ වගේ නැව. මේ නැව කොහෙටද යන්න සැලසුම් කරේ මුල ඉඳන්ම? හිතන්න පොඩ්ඩක්. දෙවියන් වහන්සේ කොහෙට හරි යන්න කිව්වද මේ නැව අරන්? කොයිද මේ නැවේ කෙලවර? කොයිද මේ නැවේ ගමනාන්තය? කොයිටද මේ නැව දෙවියන් වහන්සේ? කවුද මේ නැව හදන්න කිව්වේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ නෝවට සන්ඩේ ස්කූල් එකේ කීයක් ඉන්නවද සිස්ටර් අපේ? 15ක් ඈ? 15 යෝ. සන්ඩේ ස්කූල් එකේ 15ක් ඉන්නවා ගාන්න සන්ඩේ ස්කූල් එකට අප්පුඩියක් නේ. සභාවේ අනාගතේ නේ. සිස්ටර් ප්‍රමුඛ නේ. සන්ඩේ ස්කූල් එකෙන් 15ක් ඉන්නවා අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සන්ඩේ ස්කූල් පාඩමක් අද මම කරන්න යන්නේ. සිස්ටර් අපේ පාස්ටර් ඉනෝකර් ප්‍රමුඛ සන්ඩේ ස්කූල් එක බලවත් වෙලා තිනවා අපේ සන්ඩේ ස්කූල් එකට පුඩයක්වත් ගන්න නැහැ නේ. 15 දෙනෙක් ඉන්නවා සන්ඩේ ස්කූල් එකේ very good. සන්ඩේ ස්කූල් එකට ෆෑන් එකක් ඕනේ. කාට හරි පුළුවන් නම් ලැබෙන්න සලසන. මගේ ෆෑන් එක කිව්වා මට දෙන්න බෑ. මට තැම්බෙනවා. මං දන්නවා ලබන සතියේ කවුරු හරි අපිට ෆෑන් එකක් අරන් දෙයි. අරන් දුන්නත් නැතත් දැනන්ස අපිට සපේනවා. ආමෙන්. තැම්බෙනවා එතනනේ. හැම පැත්තෙම වහලා තින හරි. අපි යමු පින්තූරෙට. මේ නැව නෝ වගේ නැව. මේ නැවට ගමන්පතයක් තිබ්බද නැද්ද? මේ නැව හදන්න කිව්වේ කවුද? ජීවමාන දෙවියන් වහන්සේ. නෝව ධර්මිෂ්ඨෙක් නිසා නෝව තෝරගත්තා. මේ නැවේ දිශාව කොහෙටද? දීප්ති. මේ නැව කොහෙටද යන්න කිව්වේ දෙවියන් වහන්සේ? මතකද ඔයාට? නැවට ගමන්පතයක් කිව්වද? නෑ. යන්න ඕන දිශාවක් කිව්වද දෙවියන් වහන්සේ? කිව්වේ නෑ. මේ නැවේ නම් ගම් වතුරෙද්දි කොහොමද තිබ්බේ? ඔරුවක පාවෙන රැගන අඳුරේ. ඔරුව කොහොමද තිබ්බේ? පාවි පාවි. ඔහේ ගිය නැවක් මේ නැව. මේ නොවගේ නැව ඔහේ ගිය නැවක්. මේක හැදුවේ විශේෂ හේතුවකටයි. දැන් අපි එනවා නැව සමාන කරමින් නැව කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ ස්වභාවයටයි. ආමෙන්. මේ නැව තමයි මේ ඔයා ඇවිල්ලා ඉන්නේ මේ නැවට තමයි. එහෙනම් අපිත් ඔහේ පාවි පාවි මිල්ටන් මල්ලවරච්චි සින්දුව වගේ පාවි පාවි තියෙන ස්වභාවක්ද? නෑ. නොවගේ නැව පාවි පාවි තිබ්බ ස්වභාවක්. අරමුණක් තිබ්බද අතන්ට යන්න ඕනේ මෙතනට යන්න ඕනේ කියලා? නෑ. නොවගේ නැවට තිබ්බේ වතුර බහිනකම් එහිම්ම මේ නැව තියෙන්න ඉඩ හැරියා. ඒ නැව බයිබලයේ එකම එක තැනක් විතරක් සඳහන් වෙනවා. තුර්කිය අදටත් තියෙනවා. මොකක්ද මේ නැව හිට්ට තැන? අරරත් කඳු මුදුනේ ගිහලා නැව හිට්ටා කියලා. දෙවියන් වහන්සේ කිව්වේ නෑනේ අරරත් කඳු මුදුනට මේක දිශාගත කරන්න කියලා. හැබැයි ඔයයි මමයි අද මේ ඉන්න සභාවට අරමුණක් තියෙනවා, දිශාවක් තියෙනවා. කොහෙටද ඔයයි මේ සභාවයි ගමන් කළ යුතුව තියෙන්නේ? අද හැම සභාවකටම අපි ආදර්ශයක් වෙමු. අපි සභාව කොහෙටද දිශාගත වෙන්න ඕනේ? කොහෙටද අපි ගමන් කරන්න ඕනේ? ඔයා මේ ඇවිල්ලා ඉන්න ගොඩනැගිල්ලට, ඔයා මේ ඇවිල්ලා ඉන්න සභාවට, ඔයා මේ එකට එකතු වෙලා ඉන්න තැන කොහෙද අපේ ගමනේ කෙලවර? අපේ ප්‍රශ්නෙට උත්තරේද? අපේ රෝගීට සුවයද? බෙල්ල කැඩෙයි ආ. මෙතනට ඉස්සරහට එන්නේ නැත්තම්. අපි කොහෙද අපේ ගමනාන්තය? කොහෙද අපේ කෙලවර? අරමුණක් තියෙන අවශ්‍යයි නේ. මේ ජෙහෝවා ජෛරේ සභාවේ අරමුණ මොකක්ද? දර්ශනය මොකක්ද? කොහෙටද අපි යන්න ඕනේ? අපි නිකන් ඔහේ මැරණකම් පාවි පාවි ඉඳලා යමුද අනිත් නැවවල වගේ? නෑ නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ ඔයා මේකට සතියකට වාරයක් අපි ගෙන්නන්නේ ඇයි කියලා. දන්නේ නැද්ද ඒක? දන්නේ නැහැනේ අපි ඔහේ එන ඔහේ යනවා. අපි සතියකට සැරයක් ඔයාලට මෙතනට එන්න කියන්නේ ඇයි ඒ? ඇයි ඔයා මේ බිල්ඩිම ඇතුළට ආපු එකේ ප්‍රතිඵල? ඔයාගේ ලෙඩේ කියන එක චූටි දෙයක් විතරයි. තව ලොකු දෙයක් ඔයාට අද මම පෙන්වන්න යනවා. අපේ ගමන මේ ගමන නෙමෙයි. අපි ඊළඟ පින්තූරෙත් දාමු බයිබල් පදෙත් එක්කම. වෙන්න නැවක්. මේ නැව මොකක්ද? ඔයාලම කියන්න බලන්න. මේක තමයි මිල්ටන් මාලාරච්චි කිව්ව බෝට්ටුව. නේ? බයිබල් පදයකුත් මම දැම්මා ඔකට. අද සමහරක් සභාවල් තියෙනවා වෙන්න මේ වගේ. නගර සභාව ඇරුණම. මේ සභාවේ කී දෙනෙක්ද ඉන්නේ? සෙනග. 3යි 6යි 7යි. ඇත්තට මේ කවුද ඉන්නේ මේ සභාව ඇතුලේ? මේ නැව ඇතුලේ මේ බෝට්ටුව ඇතුලේ? පවුලක් ඉන්නේ. ගාන පොඩක් හරියට හරි. දැන් ආසර ප්‍රශංසා වේවා. සමහර සභාවල් තියෙනවා පවුල විතරයි සභාවේ ඉන්නේ. පවුලට විතරයි සභාවේ අයිතිය තියෙන්නේ. පාස්ටර්, සිස්ටර්, ඊට පස්සේ දරුවා, පුතා ඊට හැං කාටවත් එන්න දෙන්නේ නැහැ. කවුරු හරි සිස්ටර්ට වඩා හොඳට ගීතිකා කියනවනම් ඌට මේ ලෝකේ ඉස්සරහට එන්න බෑ.
කවුරු හරි පාස්ටර්ට හොඳට කාට හරි යාඥා කරන්න බලය තියෙනවා ඌට ඉස්සරහට එන්න දෙන්නෙම නැහැ. පවුල තමයි බොට්ටුවේ නැගලා යන්නේ අනිත් ඔක්කොම අනේ පාස්ටර් සිස්ටර් කියාගෙන බලාගෙන ඉන්නවා. මේම සභාවල් තියෙනවා. මම සභාවල් අපහාස කරන පිණිස නෙමෙයි අද මේ කතා කරන්නේ. අපි ආවේ කොහෙටද කියලා දැනුවත් කරන්නයි. ආමෙන්. බයිබල් පදෙත් කියවලා ඉන්නකො සඳරු. එබැවින් අපට ප්‍රශ්න ඇති හැටියට සියල්ලන්ටම ප්‍රදාන කොට ඇදහිල්ලේ පවුලට අයිති වූවන්ට යහපත්කම් කරමු. ඉස්සල්ලාම පවුලෙන් තමයි අපි පටන් ගන්න අවශ්‍ය මේ ගමන. ආමෙන්. පවුලෙන් තමයි මේ ගමන පටන් ගන්න අවශ්‍ය. හැබැයි දෙවියන් වහන්සේ කැමති නෑ පවුලකට විතරක් කොටු කරලා කොටු වෙලා ඔයා ඉන්නවටත් මගේ පවුල විතරයි උතුම්. ඒක නෙමෙයි දෙවියන් වහන්සේගේ සලස්ම. දෙවියන් වහන්සේගේ සලස්ම ක්‍රියායකයේ 8 මොකද්ද කියන්නේ? නුඹලා ගොස් ලෝකෙටම සාක්ෂිකාරයෝ වෙන්නලා එක පවුලක් ගැලවෙන එක නෙමෙයි උන්වහන්සේගේ සලස්ම. එක පවුලක් ගැලවුණම මේ පවුලට සම්බන්ධ නුඹලා බලය ලැබුණම එක තැන ඉඳලා හරියන්නේ නැහැ. අපි ව්‍යාප්ත වෙන්න ඕන. අපි පැතිරෙන්න ඕනේ වසංගතයක් වගේ. ඒකයි මේ බයිබල් පදයෙන් කතා කරන්නේ. ඒ වගේම අනිත් කාරණාව තමයි ආරම්භයේම නිවසින් වීම හොඳයි. දැන් සභාව පටන් ගන්නනේ නිවසින් තමයි. මොකද අපි දෙන්නටත් යම් අකරතැබ්බයක් වුණා. අපි සැප්තැම්බර් වෙනකන් කල් ඉල්ලුවා. අපි වෙනස් වෙලා එන්නම්. නමුත් අපිට අයින් වෙන්න උනා. අයින් කරා කියන අයින් වෙන්න උනා. නමුත් අයින් වුණාට පස්සේ අපි දෙන්න පටන් ගත්තේ කොහෙන්ද සභාව? ගෙදරින් පටන් ගත්තේ. මතකද? ගෙදර පැදුර දාලා රෙද්දක් දාලා ගෙදර බයිබලේ කියවලා ගෙදරින් තමයි සභාව පටන් ගත්තේ. පවුලෙන් පටන් ගත්ත සභාව පිටට ගියා ඊට පස්සේ. පවුල පිට ගියා නෙමෙයි. පවුල පිට ගියා. පිටට ගියා පවුල පිටින් පිටට ගියා. යම් කිසි තැනක පොඩියට පටන් ගත්තා. ඊට පස්සේ අපි බිල්ඩින් එකක් ගත්තා. අරගෙන දැන් මෙතනට අවිල්ලා තිනවා. මෙතන වෙනම පින්තූරයක් මම මේකට දාලා තිනවා. පටන් ගන්න දෙයක් චූටියට පටන් ගන්න ඕනේ. චූටියටත් පටන් ගන්න බැරි නම් කවදාවත් ඒක පැතිරෙන්නෙත් නැහැ, ව්‍යාප්ත වෙන්නෙත් නැහැ. දැන් ආසේ කැමැත්ත තමයි පොඩියට හරි කමක් නැහැ ආරම්භ කරන්න ඉස්සෙල්ලාම. ඊළඟ පින්තූරයටත් අපි යමු. දෙවනි පින්තූරය මොකද්ද? මේක දැක්කම මොකද හිතෙන්නේ? අර නැවේ කී දෙනෙක් හිටියද? 7ක් 8ක් පවුලේ කට්ටියක් හිටියා. මේ නැව මොකද වෙන්නේ? මේ නැවේ කී දෙනෙක් ඉන්නවද? නැව පිරෙන්න ඉන්නවා. නැවෙන් පහිනවා. නැව උතුරලා. නැව හරි ලස්සනයිද? පිළිවෙලයිද නැව? නැව අපිළිවෙලයි. සෙනඟ එන්න පටන් ගත්තට පස්සේ සභාව මම නැව වලට ඔක්කොටම කියන්නේ සභාව කියලා. කලින් සභාව පොඩ්ඩක් දාන්න ආයි. මෙන්න කලින් සභාව. හොඳට බලන්න. දැන් දාන්න ඊළඟ සභාව. මොකද්ද මේ සභාව? ඔයාලට දැක්කම මොකද හිතෙන්නේ? අර සභාව තව පිළිවෙලයිනේ. පොඩි වුණත් පිළිවෙල. මේ සභාව එන්න ගොඩක් ඉන්නවා. හැබැයි පිළිවෙලක් තියනවද? නෑ. හරියට වෙලාවකට අපේ සභාවත් ඔය වගේද කියලා හිතන සමහර වෙලාවට. ඒකයි සිස්ටර් හැමදාම කඩුව අරගෙන වනන්නේ. අපිට ඕනේ දෙවියන් වහන්සේගේ සභාව අංක 1ට තියෙන්න ඕනේ සභාවක් වුණාම පිළිවෙලක් තියෙන්න ඕනේ. පිළිවෙලක් නැති සභාව මෙන්න මේ වගේ. টয়ලට් ලස්සන හැබැයි මීට වඩා. නේ? ගෙවල් වල ඔයගලන් টয়ලට් ලස්සනයි. සමහර වෙලාවට සභාව බලන්න. වෙලාවක් නැහැ, එන්න වෙලාවක් නැහැ, යන්න වෙලාවක් නැහැ, කන්න වෙලාවක් නැහැ, ඉන්න වෙලාවක් නැහැ. හැම තැනම දැන් යාඥා කරන්න එන්න කිව්වම මේකෙන් පස්සේ මේ ලැට් එකට යනවා කියලා ඔක්කොම පොලිමේ ඉන්නේ. ඔක්කොම පොලිමට ඇවිල්ලා මේකට දැනනාසේ කැමති නැහැ. සභාවක් වුණාම අත්‍යවශ්‍යයි තියෙනෝනේ මොකක්ද? පිළිවෙලක්. අද මෙහෙම සභාවලුත් තියෙනවා. සෙනග ඉන්නවා සෑහෙන සභාවල. හැබැයි පිළිවෙලක් නැහැ. අපිළිවෙලයි සභාව. අපේ දෙවියන් වහන්සේ පදේ කියවලා ඉන්නවා. මේ වියවුල්ලා මේ සභාව වියවුල් ඇත්තටම මේ මක්නිසාද දෙවියන් වහන්සේ වියවුකමේ නොව සමාදානයේ දෙවියන් වහන්සේය. ආමේන්. ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය. නිකන් අර හිතලා බලන්නකෝ. මේ සභාවේ සිස්ටයි මායි ඔයාලට බයින් නැතුව හිටියනම් මොනවා වෙයිද ඔයගලන්ට? නිකන් ඔයගලා හිතලා බලන්න. අපි දෙන්න බැනලා හරි ඔයගලා එහෙම හදාගෙන යනවා. අපි දෙන්න නැත්තම් මෙතන නිකන් අර හිතලා බලන්නකෝ. නේ කරිස්මේයි ෂෝට ගහගෙන අනිවාර්යයෙන් මන් දන්නවා. සඳරෝයි සරම පිටින්. අනිලුත් එයි සරම ගහගෙන එයි මෙතනට. බාති එයි ඇයිලා එන එකකුත් නැහැ බාතිය තුර වැඩි කියලා. තව කවුද? කුමාරයා එන්නේ 12ට විතර එනවා. නේ? තව කවුද එන්නේ? සානිකා එයි කොට ගවුමක් ගහගෙන එනවා. එහෙම කර කර. ජොනියා එයි 12ට විතර එයි ජොනියා. දත් මැද එයි ජොනියා. ඈ? අපිට මං ගිහිලුවට කරේ ඔයගලන් එහෙම එන්නේ නැහැ මන් දන්නවා. අපිට වඩා හොඳට ඔයගලන් කරන් යන්න ඕනේ. ඔයගලන් කරනකොට දයානාසගේ නාමයෙන්, විශ්වාසගේ නාමයෙන්. මං නිකන් හිතලා බලන්න අපි දෙන්න නැතුව එක එකාට ඇයි මොකද? සඳුරුගේ නම කිව්වේ නෑනේ. සඳුරු කොහොමද දෙන්න? අපි දෙන්න හිටියේ නැත්තම්.
සඳරු ආම් කට්ටයක් ගාගෙන ස්කිනයක් ගාගෙන මේක ඉවරලා ජොගින් කරන්න පුළුවන් දුවන්න බලාගෙන උඹලා දෙන්න කොහොම හිටන්නේ නැහැ නේ. නිකන් හිතලා බලන්න අපි ඕගලන්ට බයින්නේ තරහට නෙමෙයි. අපි ඕගලන්ට ප්‍රේමයෙන් බයින්නේ. අපි පිළිවෙලට ඉන්න එපා කියලා අපි බයින්නේ. ජීවිතේ පිළිවෙලක් තියෙන අත්‍යවශ්‍යයි. ආමෙන්. දෙවියන් වහන්සේ පිළිවෙලට කැමති දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේ වියවුල්කමේ දෙවියන් වහන්සේ නොව සමාදානයේ ජීවමාන දෙවියන් වහන්සේ. ආමෙන්. ඕන හොරිකඩෙක්ට ඕන ලෙඩෙක්ට ඕන දුර්ජනයෙක්ට ඕන පාපිස්ටෙක්ට සභාවට එන්න පුළුවන්. හැබැයි ඇවිල්ලා තියා එහෙම ඉන්නවා නම් ප්‍රශ්නයක් විතරයි. නේ? අනිල් ඉස්සර චණ්ඩියෙක් නේ. එපා කරපු එකේ කොහොම හිටියට. දැන් බලන්න ලස්සන පාස්ටර් කෙනෙක් වගේ. සුදු ෂර්ට් එක ගහලා. මේ කරිස්මලත් එහෙම තමයි ඉස්සර එපා කරපු ළමයි ගෙදරට ගෙවල් වලට. අම්මගෙන් අහලා බලන්න. නේ? නායට ආනන ගිනිපුක් ගායන ඉස්සර. දැන් එහෙම නෑ. දැන් බලන්නකෝ අපිට අපි බැන්නම හිටපු ගමන් යනවා ඩෝන් ගහලා. ගෙදර ගිහලා ආපහු එනවා සිස්ටමට උදව් කරන දේශනාවට. එහෙම තමයි. ජීවිතේ එහෙම තමයි. දැන් යක්කල මුල්ල ඈත් මන් දන්න චණ්ඩි වගේ ඉන්න කට්ටියනේ. ආයි ඔස්සලකින් මැස්ස යන්න බෑනේ. ඔය කොල්ලෝ ටිකට. දැන් හැබැයි යම් තාක් දුරකට දැන් තේරුම් අරන් ඉන්නවා මේ අර බස් වල ගහගෙන එකපාරක් මට මතකයි. අයියෝ Facebook එකේ ගියාද කොහෙද ඒකනේ? ලෙලි නෑ කටේ දතුත් කොන්දොස්තරගේ. මම පුදුමයි මැරුන් නැති එකේ මිනිස්සයා. හැබැයි දැන් ටික කන්ට්‍රෝල් වෙන්න ඕනේ. උන් නැත්තම් යකෙක් ඉන්නවා ගා. දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලත් අපි වෙනස් වෙන්න අත්‍යවශ්‍යයි. ආමෙන්. මෙහෙනම් මෙහෙම නැව් තියෙනකොට බලන්න නැවේ හරි අපිලිවලයි. වහලයක් නැහැ. සෙවණක් නැහැ. ඉන්නේ කොයි වෙලේද කියලා පැන ගන්න මිනිස්සු ඉන්නවා පැන යනවා. ඒ නිසා නැවක සභාවක අරමුණක් තමයි අනිවාර්යෙන් ගෝලිය බිහි කරන්න අත්‍යවශ්‍යමයි සභාවක් වුණාම. ආමෙන්. අපේ දැන් ගෝලිය බිහි වෙමින් පවතිනවා. නේ පෙරාදෙනින් ඇවිල්ලා හර්මන්ස් අපිට උගන්වනවා මාසෙකට සැරයක් ගෝලියෝ 14ක්ද 15ක්ද දින්නේ. සන්ඩේ ස්කූල් යා උගන්වනවා නේ අපේ නායකයා 14ක් 15ක් ඉන්නවා. ඒගොල්ලන් අපි ගෝලිය බවට පත් කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට බාර දෙනවා මේකින් ඔක්කොම අල්ලම. ඔයත් දවසක එන්න ඕනේ. ඇදහිලිවන්ත මත්තම හිටියොත් ඔයත් තෙරපි මෙහෙම තමයි ඔයාලට ඉන්නේ ඔයාගේ ප්‍රශ්නත් එක්ක. නෑ මේ තෙරපිච් එකෙන් ඔයා එන්න ඕනේ. අද අපි දෙන්න මාර සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මාර ජොලියෙන් ජීවත් වෙනවා. නේ ඊයේත් අපි නිරාහාරෙන් අපි ගිහිල්ලෙද්දි රැවුණයි නිරාහාරෙන් ගිහිල්ලා. හරි ජොලි නේ LPT ගිහිල්ලෙද්දි. එන් යක්කුනේ කෑ ගහනවා කාලිත් ආවයි. කාලියාවා ගිය සතියේ කෝලියාවා. ඒ වගේ අකරතැබ්බයන් වෙනවා. ඒ වුණාට ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක යද්දී හරිම ජොලි. මම ඒක ඔයාලට පෙන්නන්නම්. දැන් ඊළඟ පින්තූර දාන්න කට්ටිය ආසම නැව ඊළඟට. මගේ අම්මෝ මෙන්න නැවුනේ පාස්ටර් සු. මේව නැවක් තමයි අපේ සභාවේ අපි ප්‍රාර්ථනා කරන්නේ. ගන්න අපුඩ දෙවියන් වහන්සේට. හාලෙලූයා. මේ නැවේ ෆුල් එයාර් කන්ඩිෂන්. මේ නැවේ ඇටච් බාත්රූම්. තව මොනවද මේ නැවේ තියෙන්නේ? මේ නැවේ කෑම කොහොමද? අම්මා වාතිය නිකන් හිතලා බලන්න මේ වගේ නැවක ඉන්න තිබ්බනම් කොහොමද කියලා. මට නිකන් මේ නැවට කියන නමක් කියන්න. මොනවද මේ නැව වලට පැසෙන්ජර් සිප්. මේ නැවේ කොහෙද ගමනාන්තේ? ගමනාන්තයක් නෑ. මෙහෙම නැව තියෙනවා අදටත්. මේ වගේ සභාවල් තියෙනවා. ගමනාන්තයක් නෑ. ඔහේ කැරකෙනවා. ලස්සන තැන් වලට කැරකෙනවා. මේ නැවකට ඇතුළට යනවා නම් කීයක් විතර ගනීද? මේ නැවේ ගමනාන්තයක් නෑ. ටයිටැනික් නැව බලන්න. ටයිටැනික් නැවේ තියෙනවා බාර් තියෙනවා 10ක් 15ක්. ඒ බාර් නිකම් බාර් නෙමෙයි. නයිට් ක්ලබ් තියෙනවා මේ නැවේ. වෙනට නයිට් ක්ලබ් තියෙනවා. ස්විමින් pool 3-4ක් තියෙනවා මේ නැවේ. උඩ තට්ටුවේ ස්විමින් pool යට තට්ටුවේ ස්විමින් pool තන්නේ කර ගමන් කරන හෝටලයක් මේ නැව. මෙහෙම සභාවල් තියෙනවද අද ලංකාවේ ලෝකේ? තියෙනවා. නම් කියන්න එපා. තියෙනවා මෙහෙම සභාවල්. මෙහෙම සභාවල් වලට යන අය ඉන්නවද නැද්ද? වැඩිපුරම යන්නේ මේ සභාවල් වලට. ඇයි මේ වගේ නැව් වලට සෙනඟ නගින්නේ? ෆන් ගන්න. ඇයි මේ වගේ නැව් වලට ගියාම සැපයි. දාඩිය දානවද? නෑ. fully air condition. මේ වගේ නැව් වලට නිකන් කැතට ඇඳන් යනවද? මේ වගේ නැව් වලට කෙල්ල කොහොමද එන්නේ? කොල්ල කියන්න බෑ. මේ වගේ නැව් වලට කෙල්ල කොහොමද යන්නේ? සාරියද? පිස්සුද එකෙක් නෑ සාරියද? කොටට හිරට ඇන්ටන් ජෝන් මතක් වුණා. ඇඟට හිරට මහලා කොටට ඇඳලා බලන්න මේ වගේ නැව් වලට රින් ගන්න. මේ වගේ නැව් වල රින් ගන්න කොල්ල කොහොමද? අපි වගේ උන් ඉන්නවද මේ වගේ නැව් වල? බාටර් දෙක දාන් ඉන්න උන් ඉන්නවද? රබර් සරප්පු දෙක නෑ. උන්ගේ සපත්තු දෙක 40000යි 50000යි. යනවා නම් අල්ල ගන්න ඕනේ. මේ වගේ නැවකට යන කොල්ලෙක්ව තමයි කෙල්ලෝ.
උන්ගේ බ්‍රේස්ලට්ද මුදුද මාලද උන් එන වාහනේ යතුරු මෙතන එල්ලන් ඉන්නේ බෙන්ස් එක ප්‍රාඩෝ එක BMW එක එල්ලගෙන ඉන්නේ. අද වැඩියෙන්ම මිනිස්සු කැමති මේ වගේ නැවුවලට. ඇයි මේ වගේ නැවුවල සැපයි අම්මෝ සැප උපරිමයි මේ වගේ නැවුවල ඉන්න තිබ්බනම්. මේ වගේ නැවුවල වැඩ කරනුන්ටත් සැප. අපිත් හිටියා කාලේ. ඔව් මං ගිහලා තියෙනවා මේ වගේ නැවුවක. ඔයා ගිහලා තියෙනවද? බයිබල් පදේ පොඩ්ඩක් කියවලා ඉන්නකෝ. තණ්හාව නිසා ඔවුන් වංචා වචන වලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. ඇහුන්නේ නැහැ. තණ්හාව නිසා ඔවුන් වංචා වචන වලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. වංචා වචන කියලා මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ගේ තුට්ටුවටත් විදලා මේ වගේ නැව්වල දරන්න බැරි දේවල් විකුණනවා මිනිසුන්ට ගන්න. ඔයා ගියොත් ඔයාට ඉන්න බෑ. ඇයි මේ නැවෙන් දෙන බඩු ලිස්ට් එක ගන්න එපා. මේ සභාවලින් දෙනවා ඔයාව ඌරන් කන සභාවල් මේවා. ඇත්තට මේකකට මං ගියොත් එහෙම මගේ ධනය දීපොළ ඔක්කොම එක රැයෙන් ඉවරයි. මේ වගේ නැවුවල බර ගණන් වැඩි. ආයි කලසමත් ගලව ගන්නවා. ගලවන්න වෙනවා. වැඩ කරනුන්ට පඩි කොහොමද මේ නැවුවල? නිකන් කීයක් වගේද හිතලා බලන්න. බර ලක්ෂ ගණන් පඩි. ඔව් මේ වගේ සභාවල වැඩ කරනුන්ට පඩිත් තියෙන අම්බානෙට. 50 60 ආයි 70 නේ කිලිම පටන් ගන්න ඉලක්කම් 6 නේ පඩිය පටන් ගන්න. වැඩ තාස මේ වගේ නැවුවලට වැඩ කරන්නේ. සමහර පාස්ටර්ස්ලා දේවසේවකෝ තාස මේ වගේ නැවුවල වැඩ කරන්නේ. දැන් අපේ නැවේ පඩි දෙන තව කවුරු ඉන්නවද? අපේ නැවේ කාටද පඩි දෙන්නේ? භාණ්ඩාගාරයකට පඩියක් තියෙනවද? නෑ. හැබැයි බැනුම් අහනවා මාර විදියට. මේ වගේ නැවුවල බැනුම් අහන්නේ කවුරුත්. හැබැයි පඩියත් වැඩි යන්න පුළුවන් නම් නියමයි සුපිරි. හැබැයි කොහෙටද දන්න මේ නැව යන්නේ? බයිබල් පදේ කියවන්නයි. මේ නැව කොහෙටද යන්නේ? දැන් අපේ ලේකම්ට පඩියක් තියෙනවද? නෑ. තව කවුද ඉන්නේ? වැඩිමහල් කමිටුවට පඩියක් තියෙනවද? නෑ. උන් ගෙවනවා පඩිය අපිට. මාර සභාවක් නේ අපේ සභාව. ජේසුගේ සභාව එහෙමයි. ආමෙන්. අපි පස්සට යමු තව පොඩ්ඩක්. කියවන්න බයිබල් පදේ ආයි කියවන්න තණ්හාව නිසා ඔවුන් වංචා වචන වලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය. ඔවුන්ගේ විනාශයද නිදා නොගනී. මම නෙමෙයි කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ. මේවා නෙවෙයි නැව් දැන් හෙල්ලෙන්න පටන් අරන් තියෙන්නේ. මේ නැව් කැළඹෙන්න පටන් අරන් තියෙන්නේ. ඔයා නිකන් හිතලා බලන්න මේ වගේ නැවක් නඩත්තු කරන්න කීයක් විතර යනවද නැද්ද? බිලියන ගණක් යනවාද මේ නැවක් නඩත්තු කරන්න. ඒකයි අපේ මෙගා චර්ච් සංකල්පේ නැත්තේ. අපිත් සේවයට ආපු මුල් දවස්වල අපිටත් තිබ්බේ මේ වගේ සභාවක් හදන්න ඕනේ. පොල් ලේසි දාලා 2000 3000 4000 5000 10000 6000 ඉන්න පුළුවන් සභාවක් අපිට හදන්න ඕනේ. ඒක සාතන්ගේ. ඒව සභාව ජේසු කියන්නේ නෑ. ජේසුගේ නමක් නෙමෙයි ඒක. ඒව නඩත්තු කරන් දැන් මට අර අපේ උගන්වපු ගුරුවරයෙක් මම වාට පෙන්නන වීඩියෝ එක ළඟදී. සභාවක් තියෙනවා 10000ක් දාන්න පුළුවන් ඇමරිකාවේ සභාවක්. අපේ උන් ඇන්දලා ගියා ඒකට. ගිහිලා ෆොටෝ ගහලත් එවලා තිබ්බා. දැන් ඒ සභාවේ ඉන්නේ කවුද දන්නවද? කැරපොත්තෝ ඉන්නවා, මීයෝ ඉන්නවා, හූනෝ ඉන්නවා, හිකනල්ලෝ ඉන්නවා, බලස් පැටවුනුත් ඉන්නවා, එක එක අමුතු සත්තු ඉන්නවා බිත්තර දාලා. ඇයි සභාව කියන්නේ ඒක නෙමෙයි මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. සභාව කියන්නේ මා වෙනම දෙයක්. එහෙනම් මේ වගේ නැව් වලින් ඉන්නවා නම් යන්න හිතෙනවා නම් ටක් ගාලා පයින්න. පැනපකමන් දෙයන්නාසේ ඉන්නවා මේ වගේ නැව් වල රින්ගන් ඉන්න අයට. පයින්නවා නම් වෙනම දෙයන්නාසේ ආශිර්වාද කරනවා ඔයාටයි මටයි. ආමෙන්. දෙයන්නාසේට ප්‍රශංසා වේවා. අපි යමු. එතකොට අපේ නැව පොඩ්ඩක් ඉන්න දැම්ම දාන්න එපා. මම අද 12 මාට්ට අවසන් කරනවා කියලා ඊට කලින් අවසන් කරනවා. මේ දේශනාව අවසන් කරනවා. ඊට පස්සේ අපි ගමු සෝමය නේ. යක්කෝ දුරු වෙයි, ලෙඩ සුව වෙයි, අපි සෝමය පටන් ගමු. හරි. මතකද ජේසුස් වහන්සේ කසයක් අරන් පන්න ගැහුවා කට්ටියකට. කොයිදද? දේවමාලිගාවේදී. ඇයි ගැහුවේ? වෙලදාම් කරලා. නිකන් ඔයගලන් ලියාගන්න මතෙව් 21 12 13 නිකන් ලියාගන්න මේකේ දැම්මේ නැහැ. ඇයි ඒ ගැහුවේ ජේසුස් වහන්සේ කසයක් අරන්? මාගේ ගෘහයේ වෙලදාම් ගෘහයක් කරගන්න එපා කියලා. සභාවෙන් දෙන්නාගේ යේසුස් වහන්සේ කියන වාට මේ වතුර ටික අරන් ගිහිල්ලා ගේ වටේට යන්න. මේ වතුරේ කීයද? වතුර බෝතලයක් 200යි. කඩේ 100යි, මංගා වතුර බෝතලේ 200යි. මේ වතුර ටික අරන් ගිහිල්ලා ගේ වටේට දාන්න. එතකොට ආගේ ප්‍රශ්න ටික ඔක්කොම හරියයි. දැන් මොකක්ද මේ පාස්ටර් කරලා තියෙන්නේ සභාවේ? වෙලඳාමක්. වතුර වෙනුවට තවම හරිය විකුණන්නත් පුළුවන්. එපා බලනවනේ.
තව විකුණනවා. දැන් මුදු විකුණනවා සමහරක් අය. මුද්ද විකුණනවානේ. මුද්දක් 5000යි. තව බැච් විකුණනවා එක එක බැච්. පොත් විකුණනවා. බයිබල් විකුණනවා. හොර බයිබල් නේ. හොර බයිබල් විකුණනවා. එක එක බඩු විකුණනවා. ඔයා මේ කෝප් එක අරගෙන මේකෙන් වතුර ටිකක් හැමදාම උදේට බිව්වොත් ඔයාට අනිවාර්යෙන් හරියනවා. කෝප් එකේ වතුරයි කීයද පාස්ටර්? 3500යි. අපි වතුර සල්ලි වලට විකුණනවද? නෑ. වතුර ගේන්නෙත් ඔයාලමයි. බොන්නෙත් ඔයාලමයි. ඒ නිසා මේ මොනවාද වෙන්නේ සභාවේ? ව්‍යාපාර, වෙළඳාම, බිස්නස් වෙළඳාම් කරන අයට යේසුස් වහන්සේ කසේ හදාගෙන දෙනවා දෙවිල්ලක්. මම යසාය පොත් කරන ඒ වීඩියෝ බැලුවානේ. බලන්නේව තව ඉස්සරහට තියෙන ඇඟ හිරි වැටෙන දාඩි දානේවා තියෙන මට උගන්නන්නත් බයයි සමහරක් දේවල්. තේරුණාද? සභාවේ ව්‍යාපාර කරන ඉස්සරහට ඔයගලන්ට යන්න වෙනවා. ව්‍යාපාර කරන සභාවලට ආරාධනා එනවා. ඒගොල්ලන්ට ගොඩාක් සල්ලි තියෙනවා. ගොඩාක් දේපල තියෙනවා. ගොඩාක් බලපුලුවන්කාරකම තියෙනවා. ගොඩාක් බොඩිගාඩ්ලා ඉන්නවා. මගෙනුත් බොඩිගාඩ් කෙනෙක් ඇහුවා. බොඩිගාඩ් කෙනෙක් දාගන්න නැද්ද? හමුදාවෙන් ඉවත් වුණ නිලධාරියෙක්. මං කව මටත් ඕනේ බොඩිගාඩ්ලා. මට කිව්වේ නෑ. හැමතැනම උන්ට බොඩිගාඩ්ට ලක්ෂයක් දෙනවලු. බොඩිගාඩ් කෙනෙක් ලක්ෂයක් දෙනවලු. මං කව මංගේ මාව ආරක්ෂා කරන්න එන්න ඕනේ මට ලක්ෂකුත් දීලා කියලා කිව්වා. වගේ යාළුවෙක්. උදන්න පාසස්ලා ඉන්නවලු මීගම් පැත්තේ අර එහෙමේ උන්ට බොඩිගාඩ්ලා ඉන්නවා. උඹත් දාගනි බොඩිගාඩ්. මං කව මං දාගන්න බොඩිගාඩ් කෙනෙක්. හැබැයි උඹ මට ලක්ෂයක් දීලා මාව ආරක්ෂා කරන්න ඕනේ. මොකද මට ලක්ෂයක් නැහැ උඹට දෙන්න. ඒ ලක්ෂ තිබ්බනම් මම ඔයගලන්ට මොන හරි දෙනවනේ. බොඩිගාඩ් කෙනෙක්ට දෙන එකේ. මාව ආරක්ෂා කරන්න ජීවමාන රජ්ජුරුවන් වහන්සේ දෙවියන් වහන්සේ. ආමෙන්. ඔයාව රකින්නේ තේ රජ්ජුරුවන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. පවුල් තුමාට බොඩිගාඩ්ලා හිටියද? පේදුරුට හිටියද? යෝහන්ට, ජාකොබ්ට, කාටවත් තිමෝතිලාට බොඩිගාඩ්ලා හිටියද? නෑ. බොඩිගාඩ්ලා දාලා රකින්නේ බයට. තේරුණාද? ඒක අපි පස්සේ කතා කරමු. ඒක වෙන පැත්තකට යනවා. එතකොට මේ නැව වෙනස්. දැන් අපි යමු ඊළඟ නැවට. මෙන්න අපේ නැව මෙන්න මෙහෙම නැව. මේකත් නෙමෙයි තියෙන අර නැව මං කිව්වේ පැසෙන්ජර් ෂිප් එක. ආයි සුපිරි මේ නැව. අර සෙල්ලම් කරනවා ළමයින්ට සෙල්ලම් කරන්න වෙනම උයනක්. කාමර අර ස්විමින් pool දැක්කද? හැම ක්‍රීඩාවක්ම තියෙනවා මේකේ. ආයි කන්න බොන්න අනිල් අරලිය හෝටල් එකට වඩා සුපිරි මෙන්න මේවා. මේවා නිකන් මූදු වෙරළවල තමයි ගමන් කරන්නේ. හරිම ෂොක්. මේවා টয়ලට් උත් නියමයි යා. හැමදේම සුපිරි. දැන් මං එනවා මේ නැව තුනම අපේ නෙමෙයි. ආයි පෙන්නන්න පළවෙනි නැව. එන්න පළවෙනි එක. මේකත් අපේ නෙමෙයි. අපි හොයපු නැවත් නෙමෙයි. අපි ඉන්න නැවත් නෙමෙයි. දෙවෙනි එක මෙතන අපි ඉන්නවා සමහරක් වෙලාවට. හැබැයි අපි මෙතනත් නෙමෙයි අපි ඉන්න ඕනේ. තුන්වෙනි නැව. අද මේවට තමයි සෙනග කැමති යන්න. මේවල ෆුල් සැප. යන තන AC, කාපට් තියෙනවා. සෙනග හොඳයි, මිනිස්සු හොඳයි, සවුන්ඩ්ස් හොඳයි. අයි කන් අඩි පැලෙන සුපිරි බේස් අනම්මනම් ක්වොලිටි ඔක්කොම තියෙනවා. ගීතික ඇහෙද්දි ආත්මෙ පිපිදෙනවා. ඊළඟ එක ඒකත් එහෙමයි. මෙන්න ජෙහෝවා ජෛරේ නැව. මේ මොකක්ද මේ නැව? අඩේ පාස්ටර් ඔයා අමාර වැඩක් නේ අපිට මේ සභාව කියලා පෙන්නලා අපිට දවා මේ අපහාස කරන්නද මේක දැම්මේ. මේ තමයි අපේ නැව. මොකද්ද මේ නැව? අනිල් මේ බෝට්ටුව මොකක්ද? මේ නැව මොකක්ද? ඩෝලර් එක මොකක්ද මේ? මේකේ මොකක්ද අරමුණ? හෙට ඉඳන් සිස්ටර්මයි මාළු වලන නැවක් ගන්නවා. කවුද වැඩට ඉන්න කැමති? ඒක තමයි අපි දෙන්නගේ අරමුණ. මොකක්ද මේ අල්ලන්න යන්නේ දෙවියන් වහන්සේ? මොකක්ද සභාවකින් විය යුත්තේ? මොකක්ද අපේ සභාවේ අරමුණ? මොකක්ද අපේ සභාව කරන්න යන දේ කරන දේ මොකක්ද එන? බයිබල් පදේ කියවලා ඉන්න. මා පස්සේ වරෙල්ලා මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි ඔවුන්ට කීසේක. අයි කියවන්න මේගොල්ලන්ට තේරුන්නේ නැහැ. මා පස්සේ වරෙල්ලා මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි ඔවුන්ට කීසේක. මොනවාද අල්ලන්න යන්නේ? ඇවුන්නේ. සභාව ගමන් කරන්න ඕනේ ගොඩනැගිල්ලටවත් AC එකටවත් සැපටවත් මොනවටවත් නෙමෙයි සභාවේ ගමන්පතේ විය යුත්තේ. මොනවාද සභාව අල්ලන්න ඕනේ? අම්මේ දැන් මේ යේසුස් වහන්සේ ගෝලියෝ මාළු අල්ලල්ලා ඉති තමයි යේසුස් වහන්සේ කිය උඹලා ඇවිල්ලා තවදුරටත් මාළු අල්ලන්න නෙමෙයි මිනිස්සු අල්ලනුන් වෙයල්ලා. සභාවේ අරමුණ තමයි කවද අපි අල්ලන්න ඕනේ? මිනිස්යන් අපි අල්ලන්න ඕනේ. ආමෙන්. ඇයි අපි මිනිස්යන් අල්ලන්න ඕනේ? මොකටද? දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි මිනිස්යන්ව අල්ලන එකටයි. එහෙනම් අපේ අරමුණ මොකක්ද? යෙහෝවා ජෛරේ සභාව
අපි බිල්ඩින් ගහන්න අර බිල්ඩින් ඕනේ අපිට. ඒක නෙමෙයි අපේ අරමුණ. ඔයාගේ අරමුණත් විය යුත්තේ කවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ කැමැත්ත විය යුතුමයි. අපේ අරමුණ තමයි මිනිස්යන්ව අල්ලන්න ඕනේ. ඒ කියන්නේ ආගමකට ආගමක් මාරු කරන එකද ඔය කතා කරන්නේ? නෑ. ඔයාව අල්ලන්නේ ඔය මාළුවා වැරදි කෙනෙක්ට අහු වුණොත් ඔයාව තම්බලා කනවා. ඔයාව වැරදි කෙනෙක්ට හම්බුනොත් ඔයාව විකුණනවා. ඔයාව නියම තැනට හම්බුනොත් මාළියෙක් වගේ හිටපු ඔයාව මිනිස්සෙක් කරලා දෙවියන් වහන්සේට පූජාවක් කරන්නයි අපි ඔයාව මේ අල්ලන් ඉන්නේ තවමත්. ආමෙන්. ඒ නිසා අපේ අතින් පයින් දෙපාහලෝ අපි අල්ලන් ඉන්නේ ඔයාව කන්න නෙමෙයි. අපි ඔයාව අල්ලන්නේ මරන්න නෙමෙයි. අපි ඔයාව අල්ලන්නේ විකුණන්න නෙමෙයි. ඔයාව බලවන්තයෙක් කරලා ඔය ගඳ ගහන පාසි යෙදුණු ජීවිතයෙන් මුදවලා ඔයාව බලවන්තයෙක් කරන්නයි අපි මේවා අල්ලන් ඉන්නේ. තාම ඔයාට දේශනාව තේරුනේ නැහැ. තාම ඔයාට පණිවිඩය තේරුනේ නැහැ. අපි ඊළඟට නැවට යන්න පටන් ගන්නකොට ඔයාට තේරෙන්න පටන් ගන්න ඕනේ අපි කියන්නේ කවුද කියලා. සභාවක් කියන්නේ කවුද කියලා. ඒවයි ජෛරේ සභාවේ අරමුණ මොකක්ද? අපි කවුද? මේ බයිබල් පදේ නැවත පොඩ්ඩක් කියවන්න සඳර. මා පස්සේ වරල්ලා. ජේසු කතා කරේ උන්වහන්සේගේ ගෝලයන්ට. අපේ පස්සෙන් වරල්ලා බං. දුවන්න එපා එහෙට මෙහෙට. එන්න කිව්වම මේ ටික වරල්ලා. සුදාත් වහන්සේ කතා කරනවා බලට. බලට මොකුත් වෙන්න දෙන්නේ නැහැ. ජේසු ජීවමානයි. ජේසුගේ පස්සෙන් එන උන්ට මොකද වුනේ? ගෝලියෝ ටික ගහලා මැරුණා. හැබැයි උන්ට වෙන්න යනදී මම ඉස්සරහට කතා කරන්න යනවා. පදේ කියවන්න ආයි පාර. මා පස්සේ වරෙල්ලා මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි ඔවුන්ට කීසේක. ඔයාව වටිනා කෙනෙක් කරන්න යනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් කාගේ පස්සේ දෙන්න ඕනේ? පාස්ටර්ගේ පස්සෙන්ද සිස්ටර්ගේ පස්සෙන්ද? මේ යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පස්සේ එන අයට මිනිස්සුયો ඔයාව පිළිගන්න යනවා. ආමෙන්. අපි දාමු අන්තිම නැවට 12:00 නේ. ඔව්. මේක කරලම අවසන් වෙන. මේ තියෙන්නේ අපේ නැව. මේ තියෙන්නේ අපුඩක් ගාලා මේ තියෙන්නේ අපේ නැව. මේ තියෙන්නේ අපේ නැව. ජේවා ජෛරේ නැව මේක තමයි වෙන්න ඕනේ. අනිත් සභාවලුත් මේ වගේ තමයි වෙන්න ඕනේ. මේ නැව කියන්නේ මොකක්ද මේ නැව? බෝට්ටුවක්ද? එහෙනම් මිනිස්සු ගෙනින නැවක්ද? එහෙනම් මොන නැවක්ද? මාළු අල්ලන නැවක්ද? ඉස්සලම මාළු ඇල්ලේ. අපි මේ අවුරුද්දම කරන්නේ මාළු අල්ලන එක. මගේ අරමුණ මේ අවුරුද්දම මාළු අල්ලනවා. සිස්ටර්යි මයි මාළු අල්ලනවා. දැල ඉරයි ඉරුණට කමක් නැහැ. උඹලා ඕනේ සපෝට් එකට. උඹලා පොඩ්ඩක් දැල අල්ලන් හිටපල්ලා. අපි අදලා ගන්න ඔක්කොම ටික. ගෝලේ ඕනේ අන්න ඒකටයි. අපේ අරමුණ මේ අවුරුද්දේ මොකද අල්ලන්නේ? මාළු අල්ලනවා. මාළු අල්ලනවා. ලැබුණ අවුරුද්දේ පටන් ගන්නවා සුපුරුදු පරිදි අපේ මේ නැව. මොකක්ද මේ නැවේ අරමුණ? කියලා බලන්න. මේ නැවේ මොකද්ද වෙන්නේ? මේ මොකද්ද අප්ප මේ නැවක්ද ඇත්තටම මේක ගොඩ භූමියක්ද මේ? මොනවාද මේ නැවේ ගොඩ බාලා තියෙන්නේ? ප්ලේන්? බොරු කියන්න එපා. මොන ප්ලේන්ද මේවා? ආ? බලන්න ඇස්සarla මොන ප්ලේන්ද මේවා? නිකන් මිනිස්සු ගෙනියන ප්ලේන්ද? එහෙනම් මොන ප්ලේන්ද? යුද්ධයට යන ප්ලේන්. මේවා මේ නැවෙන් ගිහිලා මෙයා මොකද කරලා ඉන්නේ? මේ නැවෙන් යුද්ධ ප්ලේන් එක නැග්ගුවා, පුස්කාලා ගියා, ගැහුවා, ආයි නැවට ආවා. ඔයාලා හැම ඉරිදම ඇවිල්ලා යන්නේ සෙල්ලම් තැනකට නෙමෙයි දුවේ පුතේ. දෙවියන් වහන්සේගේ යුද නැවට පාලා මේ නැවෙන් බැටරි charge කරගෙන පෝෂණය වෙලා වෙපන්ස් ටික දාගෙන ආයුධ ටික දාගෙන ඔයා මේ නැවෙන් දවස් 6ක් පිටතට ගිහිල්ලා වටේම තියෙනවට ගහලා සටපට ගහලා ඔක්කොම ටික ආයි ඉරිදට ඇවිල්ලා මේ නැවෙන් ෆෝන් එක charge කරන් යනවා වගේ ඔයාගේ ප්ලේන් එක charge කරන් යන නැවක් තමයි සබාව. ආමෙන් හalleluya. අපි යනකොට මේ නැව් යනකොට රටවල් වෙවුලනවලු. මේ නැව රටක් ගාවින් යනකොට මේ මම මේ පෙන්වුවේ පොඩි නැවක් මේ පොඩියට පෙවුනට මේක මහා විශාල නැවක්. මේක විශාලයිලු අපේ මන් දන්නේ මේ ගාල් ඒ වගේ බිල්ඩිමක් තියනවද කියලා. ඔය දැකලා තියෙනවනේ සඳුරු මේවා. වෝක්‍රාෆ්ට් මේවට කියන්නේ. ඇමරිකාවේ මේවා තියෙනවා. මේවල ප්ලේන් තියෙනවා. මේවල රොකට් තියෙනවා. ජෙට් තියෙනවා. නැව් තියෙනවා. ඔයා දන්නවද තව රහසක්? මේ නැව ඔය උඩ තට්ටුවනේ ඔයාට පේන්නේ. තනිකර පාරක් තියෙන ඔය ප්ලේන් බාන්න පුළුවන් කියන්නේ ගුවන් පතයක් තියෙනවා කියන්නේ කොච්චර ලොකු නැවක්ද මේක? සාමාන්‍ය ෆ්ලයිට් එකක් බාන්නනේ කොග්ගල දැකලා තියෙනවනේ එයාපෝට් එක. නැව ගොඩ මේ නැවනේ ප්ලේන් එක බැස්සට පස්සේ කොච්චර දුර ඒක යනවද? අන්න ඒ වගේ මහා දිග පතයක් මෙතන තියෙන්නේ. තව දෙයක් තමයි මෙන්න මේ නැව ඇතුලේ ඔයාලට පේන්නේ උඩ කෑල්ල විතරයි. මේ යට කෑල්ලේ මොනවද දන්නවද වෙන්නේ? මේක ලොකුයි අර පැසෙන්ජර් ෂිප් එකට වඩා. ඇත්තම කතාව ඊළඟ ෆොටෝ එක පොඩ්ඩක් දාලා බලන්න. තව එකක් දාන්න. මේ බලන්නකො මේක සයිස් එක නිකන් හයිවේ එක වගේ මේක නිකන්.
හයිවේ පාර වගේ. මෙන්න මෙහෙම නැවක් පාරේ අපි නම් මන්නම් දැක්කොත් මම බය වෙයි මෙහෙම නැවක්. මහා දඩි විශාලයි. ඔයගොල්ලන් හිතා ගන්න බැරි තරම්. ඔය ප්ලේන් එකක්ම විශාලයිලු. අපේ මේ බිල්ඩින් එකකටත් වඩා. ඔය ප්ලේන් කීයක් තියෙනවද එක දිගට? ඔය උඩ කැලේ විතරයි ඔයාලට පේන්නේ. මේ නැවේ යට කැලේ මොනවද දන්නවද වෙන්නේ? මේ නැවේ යට කැලේ තමයි ඕකේ ප්ලේන් එලවන ක්‍රියා කරන ඔක්කොම උන් ටික පුරුදු කරන්නේ අනිල් ඔය යට තට්ටු ඉඳන් තමයි. තට්ටු යට තියෙනවා 10ක් විතර තියෙන යට තට්ටු කාමර තියෙනවා. ඒගොල්ලන්ට ක්ලාස් කරනවා. ඒගොල්ලන්ට පුරුදු කරනවා. ඔක්කොම පුරුදු පුහුණු කරනවා. මේගොල්ලන් පුරුදු වෙලා මොකටද මේගොල්ලන් යන්නේ? ගේමට යන්නේ මේගොල්ලන්. අපේ ජීවිතවල ගේම් තියෙනවනේ. මේකට ඇවිල්ලා පුරුදු වෙන්න. මේකට ඇවිල්ලා යන කෙනෙක් වෙන්න එපා. මේකට ඇවිල්ලා යන කෙනෙක් වෙන්න එපා. මේක ඇවිල්ලා අපේ පාඩම් මාලාවල් තියෙනවා. ඒවට සහභාගී වෙන්න. අපි ආත්මිකව අපි ඉන්නේ ආත්මික යුද්ධයක. කලින් බයිබල් පදේ දැන් ඔන්න බලන්න කියාගෙන ඉන්න. මෙන්න බලන්න. ඔයයි මම ඉන්න යුද්ධය ගැන දෙවියන් වහන්සේ කතා කරනවා. අපිට පේන්නේ නැති යුද්ධයක් තියෙන්නේ. ඒ නිසා මේ පේන්නේ නැති නැවට එන්න. වෙන නැව වලට ගියා ජීවිතේ කොන් කරගන්න එපා. ජීවිතේ නැති කරගන්න එපා. ඇඳිවතත් නැති වෙන වෙන නැව වලට ගිහිලා සමහරක් අය. සමහරක් අය කියන කන කරක් නැහැ. බයිසිකල් උගස් තියලා ගියා ඉන්නවා සමහරක් අය. හැබැයි මේ නැවට ගියාට පස්සේ බයිබල් පද කියවලා ඉන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ පැළඳ ගනිල්ලා. ආමෙන්. යක්කාට විරුද්ධ වෙන්න ඕනේ. යක්කුන්ට කවුරු හරි මෙතන ඉන්නේ උන් බයයිද? බය වෙන්න එපා අද ඉඳන්. පාස්ටර් යකා ගහනවා පීඩා කරනවා අපිට හරි බයයි. නෑ අද ඉඳන් බය වෙන්න එපා. යක්ෂයාට විරුද්ධව සිටින නුඹලාට පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ මොනවද? දැනාසගේ මොනවද? යුද්ධාවුද? වැරදි. වචනයක් මිස් කරා. සියලු යුද්ධාවුද. දෙවියන් වහන්සේගේ සියලු යුද්ධාවුද මොනවද කරන්න කියන්නේ? පැලඳ ගනිලා, දාගනිලා. තුවක්කු දාගන්න ඕනේ. බෝම්බ කිට්ටක දාගන්න ඕනේ. හෙල්මට් එක දාගන්න ඕනේ. කඩුව දාගන්න ඕනේ. සපත්තු දාගන්න ඕනේ. යුද්ධාවුද පැලඳ ගන්න තැනක් තමයි දෙවියන් වහන්සේගේ සභාව කියන තැන. ඇයි අපිට ප්‍රශ්න වලින් කෙලවරක් නැත්තේ? හෙට ඉඳන් අපිට ප්‍රශ්නේ. උඹට යුද්ධාවුද නැහැ? උඹ යන්නේ හෙලිවැල්ල ඉන්න ප්‍රශ්න වලට. ඉතින් ගුටි කනවා. අපහාස ලබනවා. නින්දා ලබනවා. බලන්න අපි එළියට වැස්සම. වහින්න ඕන එළියට දෙවියන් වහන්සේගේ යුද්ධාවුද කට්ටලයත් එක්ක. ඔය කට්ටලේ දැක්කට පස්සේ කවුද කාටද අපි විරුද්ධව එළියට බහින්න යන්නේ? යක්ෂයාට විරුද්ධව අපි එළියට බහින සෙනගක් වෙමු. ආමෙන්. ඔයා මේ නැවට එක්ක සම්බන්ධතාවයේ තියෙනවා නම් ඔයා ගෙදර යනකොට ආලපාලින යක්කු ටික ඔක්කොම ඊළඟ පදේ දාන්නකෝ. නැවත් එක්කම තියෙනවා. එන්න බලන්න. මම නුඹට කියමි. නුඹ පේත්‍රස්ය පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. මොකද්ද කියන්නේ? පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. තව බයිබල් පදයක් දාන්නකෝ. ඇත්තේ ඔන්න බලන්න පද. ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව. ඇත්තේ එකම දෙවියන් වහන්සේ. ඔය කීයද ජාකොබ්? ජාකොබ් 2:19. ලියා ගන්න ගෙදර ගිහලා බලන්න. ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නෙහිය. නුඹ කරන ඒක හොඳය. යක්ෂයොත් විශ්වාස කර වෙවුලති. මේ වෙවුලති කියන වචනේ ඇත්ත තේරුම මොකක්ද දන්නවද? ඇත්ත එක දෙවියන් වහන්සේ නුඹ කරේ නුඹ ඒක කරන එක හොඳය. යක්ෂයොත් වෙවුලති. ඔයා මේ වගේ නැවකට ඇවිල්ලා ප්‍රශංසා කරලා සාක්ෂි දරලා දසෙන් කොටස් පඳුරු පූජා කරලා මේ දෙවියන් වහන්සේගේ වචනය අහලා යාඥා කරගෙන ඔයා යන්න යනකොට මේ එකතු වෙලා නමස්කාර කරනවනේ. අපි එන්නේ කියන්නේ ඒකයි. කට්ටිය එකතු වෙලා වර්ෂිප් කරද්දී සුද්ධාත්මයන් වහන්සේ කැමතිම දේ අන්න ඒක තමයි. දැන් සිස්ටර් අපේ පාස්ටර් ඉනෝකා කිව්වා සුද්ධාත්මයන් වහන්සේට අපි ආරාධනා කරමු. උන්වහන්සේ තුලින් අපි අන්‍ය භාෂාව කතා කරලා අපි යාඥා කරමු. ඒක මම දැක්ක කට්ටියම කර අතුස්සලා. බොහොම හොඳ දෙයක්. ඔහොම කරද්දී ඔයාට දැනෙන්නේ නැති වෙයි. ඔයාට පේන්නේ නැති වෙයි. හැබැයි මාරම බලයක් මතකද? සුද්ධාත්මයන් වහන්සේ ආවේ 120ක් එකතු වෙලා ප්‍රශංසා කරන කොටයි. තනි තනියෙන් සුද්ධාත්මයන් වහන්සේ කතා කරද්දී එදෙන ආවේ නැහැ එදා. සාමූහිකව වැඩ කරනකොට දෙවියන් වහන්සේ මාර ප්‍රීතිමත් වෙනවා. ආමෙන්. එහෙනම් ඔයා අද කරපු මේ වැඩවලට දෙවියන් වහන්සේ මාර විදිහට ප්‍රීතිමත් වෙනවා. ගහන අපුඩියක්. හාලෙලූයා. නිකම් ප්‍රීතියක් නෙමෙයි දෙවියන් වහන්සේ ප්‍රීතියේ කෙලවර තමයි දෙවියන් වහන්සේ බව උඹ විශ්වාස කරන නිසායි ඔබ මේ මතුස්සන්නේ. ඔයා දෙවියන් වහන්සේ අවංකව විශ්වාස කරන නිසායි ඔයා ඇවිල්ලා සාක්ෂි දරන්නේ.
මට ලැජ්ජ වුණත් කමක් නැහැ. මම සාක්ෂියක් ඇවිල්ලා කියනවා. මට මොනවා වුණත් කමක් නැහැ. මං ගාව තියෙන පඳුර මම පූජා කරනවා. මට දන්නේ නැහැ අත උස්සවල මොනවද වෙන්නේ කියලා. ඒත් මම අත උස්සලා ප්‍රශංසා කරනවා. ඇයි ඒ? ඔයා දෙයන්නාස ගැන විශ්වාස කරනකොට යක්ෂයා කියන එක ඔයාට ප්‍රශ්න දානවා කියන එක මෙතන මං ග්‍රීක භාෂාවෙන් දාලා තියෙන එකට කියන එක ඔයාට දැම්මේ ඔයාට කියව ගන්න බැරි නිසා මටත් මේක කියව ගන්න බෑ ඒකයි මං දැම්මේ නැත්තේ. ඌ කොහොමද දන්නවද? අන්තිම වචනේ බලන්න. ඔයා දෙවියන් වහන්සේ විශ්වාස කරනකොට කවුද වෙවුලන්නේ? බයට වෙවුලනවා දැකලා තියෙනවද? මිනිස්සු බයට වෙවුලනවා දැකලා නැද්ද ඔයා? පොල්මන් වලට බය වෙලා වෙවුලන අපිටත් සමහරක්කුම් බය වෙලා වෙවුලනවා. කට ගන්නවා මෙහෙම කරනවා. මේ කවුද වෙවුලන්නේ? මේ ලෝකේ බල සම්පන්නයි කියලා හිතන් ඉන්න මහා යක්ෂයන්ගේ ලොක්කා අපේ දෙවියන් වහන්සේ අපි নমස්කාර කරද්දී ඌම පවා වෙවුලලා ඌට මුත්‍රා පිට වෙන්න පටන් ගන්නවා. මේකේ කියනවා මම මේක සිංහල වචන වලට කියන්නම්. සතුරා නිකන් බයවීමක් නොවේ මේ වෙවුලීම ගැන කියන්නේ. ඌ ගැහි වෙවුල ඌ පටන් ගත්ත වෙලේ ඉඳන් සබාව මතක් කර වෙවුලන්න පටන් ගන්නවලු. අයියෝ අනිල් ඉරිදට යනවා. අයියෝ මට බයයි. අයියෝ නමින්දුලාගේ පවුල පිටේ ඉරිදට යනවා. ඌ සෝමහෙට යනවට බය නෑ. ඌ සෝමහෙ වලට යනවට බය නෑ. සමහරකුන් ඉන්නවා සබතර යන්නේ සෝමහෙට යනවා. ඒ යනවුත් වෙවුල තමයි යන්නේ. අනේ අපිට සුවයක් දෙන්නකෝ. අපි යන්නේ වෙවුල. හැබැයි අපි නෙමෙයි වෙවුලන්නේ. කවුද වෙවුලන්නේ? අපි සභාවට යනකොට යකා වෙවුලනවා. අයියෝ පූගොඩ ඉඳන් එනවා මුම්බේට. අයියෝ පූගොඩ ඉන්න යක්කු ටික බය වෙනවා ඔයා දෙවියන් වහන්සේගේ පාමුලට එනකොට. ආමෙන්. ගන්න යේසුට අපුඩියක්. හාලෙලූයා. ඒ නිසා ඔයා සෙල්ලම් මිනිස්සෙක් නෙමෙයි. යකාට ඕනේ. ඔයා බාල්දිකේ මේ සභාව කියලා කියන්නේ යකාට බය හැංගෙන තැනක් නෙමෙයි. හලෝ. සභාව කියලා කියන්නේ යකාට බය වෙවුලන තැනක් නෙමෙයි. සභාවට එනවා කියන්නේ ප්‍රශ්න නිසා ඔයා ආවට ඔයා ප්‍රශ්න වලින් ගෙදර යනකොට සභාවට ඇවිල්ලා ඔයාට පේන්නේ නැති උනාට යකා වෙවුලනවා. කරපු හුනියන් වෙවුලන්න පටන් ගන්නවා. මම මේ වගකීමෙන් අත්දැකීමෙන් කියන්නේ නිග්‍රහාරෙන් ඉඳලා කියන්නේ ඔයා මේ ප්‍රශ්න තියෙනකොට බයට මේක අසරෙන්න එපා. අපිට ප්‍රශ්න පාස්ට අපි ඒ නිසා මෙහෙට ඇවිල්ලා ගියම හරියයි. ඒක නෙමෙයි හලෝ ඇත්තටම වෙන්නේ මෙතන. ඔයා බයට මේක අච්චර රින්ගුවට ඔයා මේකෙන් බහලා යන්න ඕනේ කොහොමද? මේ නැවින් යන රොකට් එකක් වගේ යන්න මේ ඇමරිකාව ඉරානේ වට කරලා තියෙන මේ නැව අයින් කරන කොච්චර නහෙන් අඬනවද? ඩොනල්ඩ් ට්‍රම්ප් මේකම අයින් කරනකොට මේකම තියන් ඉන්න. මේක තියෙනකොට තමයි වැවුලන්නේ. මේක රඟින් යනකොට රටවල් බයයි. ඔයයි මමයි ළඟින් යනකොට බය වෙන්න ඕනේ අහල පහල යක්කු වවුස්සනුන් ටික. දේවාල වැහෙන්න ඕනේ. දේවාල කට්ටඩිය දුවන්න ඕනේ අපි යනකොට. ආමෙන්. ඒ නිසා මම විතරක් නෙමෙයි ඔයත් එහෙම වෙන්න ඕනේ. ඒකයි අපි ඇටැක් කරන්නේ දේවාල වලටම නේ. ඔයාට දේවාල වලට අපි කට්ටඩිය හොයාගෙන යන්නේ. තව හොයනවා. තව එකෙක් කවුල ඌවත් දැන් ගිහිල්ලා ඌට මේ මුක්ට මුකුත් කරන්නේ. ඌව ගේනවා මෙතනට. ඌව මේ නැවට ගේනවා. අපි යනකොට ඊයේ දැක්කනේ දේවාලක එක්කෙනෙක් මෙන්න දිව මේ. ඒ නිසා මේ නැව් කවදාවත් කියන්නේ අපි ගාවට එන්න ඇවිත් බලන්න. එහෙම කියන්නේ මේ නැව්. මේ නැව් මොනවාද කරන්නේ? මේ නැව් ගමන් කරනවා ප්‍රශ්න තියෙන පැති වලට, යුද්ධ තියෙන පැති වලට මේ නැව් ගමන් කරනවා. උඹලත් බය නැතුව ඵලයල්ලා. ප්‍රශ්න තියෙන නෑදෑය හොයන් ඵලයල්ලා. ප්‍රශ්න තියෙන රෝග තියෙන යාළුවෝ ඉන්නවනම් හොයන් යන්න. ගිහිලා ගේන්න යේසුස් වහන්සේ වෙතට. ඔය නිලංකා ගේනවා වගේ. අනිත් අය ගේනවා අනිල්ලා ගේනවා වගේ. අරගොල්ලන් මේගොල්ලන් ගේනවා වගේ ගේන්න. ඔයාලට මම තව රාසක් කියනවා මම මේ ඊළඟ සතිය උගන්වන්නේ නේ ඒක. රට යන්න කවුරු හරි ආසාවෙන් ඉන්නවනම් රට යන්න ආසායට රට යන්න ආස නම් සුභාරංචි කියන්න කියලා කිව්ව දෙයන් ආසේ. නැත්තම් රට යන එක හරියන්නේ නැහැලු. මතෙව් 28:19 නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. එවිට මම නේ අන්තිමට ඒ කෑලේ මම හොයාගත්ත සත්‍යයක් එක මම කියන්න. අන්තිමට තියෙනවා උඹලා ලෝකේ වටේම ගෙනියන්න යනවා කියලා. එක රට කරන්නේ ලෝකේ වටේ යන්න යනවා. දැන් අපිට පොට පෑදුනානේ. ඒවට යන්නේ නැහැ අපි. හෙට මට නේ ඇමරිකන් එම්බසි ඉන්ටර්වියට මට ඔන්න කියුණා කියන්න එපා කිලෝ. USA වීසා වලට. යන්නේ නැහැ. වීසා දුන්නත් යන්නේ නැහැ. වීසා නැහැ වෙනම කතාවක් එක මම පස්සේ කියන්න. තව රටවල් වලට අපිට ආරාධනා ලැබිලා තියෙනවා. නෑ එහෙම නෙමෙයි අපි යන්න ඕනේ. අපි යන්න කලින් සන්නද්ධ වෙන්න ඕනේ ඉස්සලා. අපි ගියත් බලවනම් දාලා යන්න මේක අස්සෙම තමයි ගියත් ඔන්න සතියකට මාසයකට උපරිම එච්චරයි. නේ? ඈ? ඔව් මන්සර් ඉන්නවා, වයින්ද මන්සර් ඉන්නවා, ලාල්සර් ඉන්නවා, තව කණ්ඩායමක් ඉන්නවා. ජේසු ජීවමානයි. ඒ නිසා මෙතනට දේශනා කරන්න එන්න ඕනේ
බලා ලෑස්ති වෙන්න ඕනේ මෙතන දේශනා කරන්න. ආමෙන්. ආමෙන්. ආමෙන් නේ. ආමෙන්. ආමෙන්. අනිල් ආමෙන්. ආමෙන්. ලෑස්ති දේශනා කරන්න. සිතු ආමෙන්. එහෙම යක්ෂයාට බාර දුන්න එහෙම මූසල කන තු නොදකින් කඩනවා ඒ බැරි ආත්මය. ආමෙන් කියන්න බැරි වුණා. ආමෙන් කිව්වද? ඇවුන් දැන් නෑ බං ඇහුනේ. ආමෙන් කියන්න. බැරි වුණත් කමක් නෑ. උඹලා එක එක්කත් නෙමෙයි මෙතන වල දේශනා කරන්න. කවුද දේශනා කරන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. උඹලාට තියෙන හිට ගන්න විතරයි. ආමෙන්. කරුණු ටික බලාගෙන හිට ගන්න විතරයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සටසට ගාලා උඹලා අත්පාවිච්චි කළා, යක්කු දුරු කළා, අරව කළා, මේව කළා. ඇයි උන්වහන්සේට කරන්න බැරි? උඹලා බයයිනේ. ලෑස්තිනේ? ආමෙන්. බය වෙන්න එපා. බය වුණොත් මේ ප්ලේන් බය වෙනවද? බය වෙන්න එපා මොනකටවත්. ජොනි. බය වෙන්න එපා. ජොනිටත් දෙන්න ඕන දේශනාවක් කරන්න. මොනවා කරයිද දන්නේ නැහැ. නේ? බලන්නකෝ. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරනකොට යකා බය වෙනවා. අපි ගොඩක්ම මේ මෙතන ඉන්න ගොඩක් අය නෙමෙයි ගොඩක් සභාවල ඉන්න අය වැඩිම විශ්වාස කරන්නේ යකාව. නේ සීලවති. යකා අනේ අපිට ගායිත් දන්නේ අනේ පාස්ටර් අයියෝ අනේ හරියන්නේ නැහැ පාස්ටර්. ඔයා කවුද විශ්වාස කරන්නේ? ඔයා කවුද විශ්වාස කරන්නේ? යකාව විශ්වාස කරන්නේ. අනේ සිස්ටර් අනේ හරියන එකක් නෑ අයියෝ මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ. අනේ අපි නොදැනුවත්වම අරුවට ගෞරවයක් දීලා ඌව විශ්වාස කරලා. නෑ අද ඉඳන් කියන්නේ අනේ පළයකෝ යන්න මේ ගෙදර ගිහලා වයිෆ් හස්බන්ඩ් කියන්න යන්න එපා ඕක. නේ සිතු. කෙලිම ප්‍රශ්න එද්දී රෝග එද්දී අන කරන්න. මොකද ඔයා සෙල්ලම් බඩක් නෙමෙයි සෙල්ලම් බඩකට නෙමෙයි ඔයා යන්නේ. ඔයා දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක් වෙන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න පටන් ගත්ත දවසේ ඒ වෙලේම යක්ෂයා පලා යනවා ඔයාවත් ඔයාගේ ප්‍රශ්නත් අතහැරලා දාලා. ආමෙන්. යේසුස් ජීවමානයි. අපි ඊළඟ පදයට අපි යමු. යාකෝබ් 4:7 මේකත් කියවන්න. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටපල්ලා. නමුත් යක්ෂයාට විරුද්ධව සිටපල්ලා. එවිට ඔහු නොබලා වෙතින් පලා යනවා ඇත. කවුද පලා යන්නේ? මේ පලා යන කෙනා මේකත් ග්‍රීක වචනයක් තියෙන ඒක මට කියන්නත් බෑ. ඒකයි මම තැපෙන්නේ නැත්තේ. මෙතන පලා යනවා කියන්නේ අන්ත අසරණ නන්නත්තර වෙලා යනවා. අර රෙස්ලින් බලනවනේ. රෙස්ලින් බලලා තියෙනවද? අර නිකන් මියුසික් දාගෙන යා ගාගෙන එනවා හිටපු ගමන්නේ. බලද්දි ඌ ස්ටේජ් එකට ආවට පස්සේ තමයි දන්නේ ඉන්නේ සතුරට ඉන්නේ අන්ඩර්ටේකර්. අන්ඩර්ටේකර් අඩි 7ක් විතර උස කළු සුදු මිනිස්සු ඇඟපොතේ අරු වෙන බට්ටිච්චෙක්. ඌ ඇවිල්ලා බල්ටි ගහගෙන මියුසික් දාගෙන එනවා. යා ගාලා මෙහෙම බලපු ගමන් අන්ඩර්ටේකර් ඉන්නේ. ඊට පස්සේ ටික මම කෙලගිරින්න පටන් ගන්නවා. අන්ඩර්ටේකර් ගහනවා පයින් එකක්. මූ රෝල් වෙලා යනවා අන්තිමට ඇන්දිවත්ත රෙදි අර ජැකට් කෑලි ඔක්කොම දාලා තුවපන් අම්මා මූ තුවන දෙවිල්ල. මට මේ වීඩියෝ එකක් දාන්න තිබ්බනම් මරුනේ. අන්න ඒ වගේ තමයි යක්ෂයා කියන එක. අපි දෙවියන් වහන්සේට යටත් වෙනකොට යක්ෂයාට විරුද්ධ වෙනකොට ඌ දුවනවා දෙවිලා කොහොමද දන්නවද? අර අන්ඩර් මිස්ටිරෝනේ කොට එක රෙමිස්ටිරෝට පයින් එකක් ගියම රෝල් වෙලා ඌ ආයි ජීවිතේට රෙස්ලින් ගහන්න ආවේ නැහැ. ගියේ දීපු දෙවිල්ලට. අන්න ඒ වගේ තමයි බං ඔය යක්ෂයා කියන කුම්බාණ්ඩය. අපේ දෙවියන් වහන්සේ මාර බලවත් මාර විශාල දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ආමෙන්. එනිසා බය වෙන්න එපා. බය වෙන්න එපා. මෙන්න නැවට නියම නැව ඕක තමයි. ඔය නැව ගියා ගැහුවා ආයි නැවට ආවා. ඒකයි සති ගානක් වාට එන්න කියන්නේ. ඔයාට කියලාම තමයි දෙවියන් වහන්සේ ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ආමෙන්. ඔයාට සතුරුකම් කරපු උන්ට වෙන කවුරුත් නෙමෙයි ඔයාට සතුරුකම් කරන්න වෙලාව ගියානේ අයියේ. සතුරා සාතන් තමයි ඔයාට සතුරුකම් කරන්නේ. ඌට ගස්සන්නේ ඔයාලා වමයි අපේ ජීවමාන දෙවියන් වහන්සේ. එනිසා හදිහුනියම් මලපත් අපිට කොඩි වින කරලා අපිට අරව කරලා මේව කරලා බය වෙන්න එපා. ඔක්කොම වින කඩනවා මේ වගේ නැවක් ගියාට පස්සේ. ආමෙන්. ඒ නැව දැන් ගාල්ලේ පාක් කරලා තියෙන මෙතන මුහුදයිනේ. මේකට එන්න හැමිරිදම එන්න අලුත් අය ඉන්නවනේ එක්කන් එන්න. අපි අවි ආයුධ දෙවන්නාසගේ පැලඳගෙන යුද්ධෙට යමු. පේන යුද්ධයක් නෙමෙයි අපි ගාව තියෙන්නේ නොපෙනෙන යුද්ධයක්. යේසුස් ජීවමානයි. ආමෙන්. තව බයිබල් පදයක් ඇති. ඒකත් කියවන්න. රෝම 12 අපි ওই ටික දිගටම කියව ගන්න. හරි. සමාදානයේ දෙවියන් වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාදයට දමා පොඩි කරනසේක. අපි ආයි නැවටෙමු. එන්න තව එකක්. ඒ නිසා මම අවසන් කරන්න යනවා. මේ නැව කියන්නේ ඇත්තටම සභාව කියන්නේ ගුටි කකා අඬ ඉන්න ඕන තැනක් නෙවෙයි.
ඔයාලට ප්‍රශ්න කියලා පස්ස කස ඉන්න තැනක් නෙමෙයි සභාව කියන්නේ. ඔයාට ප්‍රශ්න කියලා අනේ පාස්ටර් අපිට හරියන්නේ මූසලයි. ඕම කී ඉන්න තැනක් නෙමෙයි. අද වෙනස් වෙන්න පටන් ගන්න. අද නවත්තන්න ඔයාගේ කට වාචාරණ නවත්තන්න ඒවා. ඔයාගේ වැරදි දේවල් තියෙනවා නවත්තන්න අද. එතකොට මේ නැවේ ක්‍රියා කරන්න බැරි වෙනවා දෙවියන් වහන්සේට. වැරදි තියෙනවා නම් හදා ගන්න අද. දෙවියන් වහන්සේ පුදුම දෙයක් කරන්න යනවා. අඬන තැනක් නෙමෙයි සභාව කියලා කියන්නේ. සභාව කියලා කියන්නේ මෙතන තියෙනවා සතුරාගේ බලකොටු මොනවාද? ඔයා යාඥා කරද්දී ඔයා දෙවියන් වහන්සේගේ ආත්මයට ඇවිල්ලා සැබෑ ලෙස ඔයා යාඥා කරද්දී දෙවියන් වහන්සේගෙන් යවන ෆ්ලයිට් තියෙනවා. කපිර් තියෙනවා. රොකට් ජෙට් තියෙනවා දෙවියන් වහන්සේ යවන. ඔයා දෙවියන් වහන්සේත් එක්ක අවංක විද්දී දෙවියන් වහන්සේ සන්නද්ධ බලකායක් යවනවා සතුරුගේ වත්තට සතුරුගේ ගාවට. ඔයාගේ ප්‍රශ්නේ තියෙන තැනට, ඔයාගේ රෝගේ තියෙන තැනට දෙවියන් වහන්සේ රොකට් එකක් යවනවා. යවලා සභාව නැගිටිනකොට සතුරාගේ බලකොටුව සොයාගෙන ගොස් ඒක බිඳ දමන ආත්මික නැවක් තමයි මේ ඉරිදා අපි රැස් වෙන තැන. ආමෙන්. සතුරව හොයන් යන තැනක්. එනිසා මෙතන ඇවිල්ලා මේ කරන යාඥාව නිෂ්ඵල එකක් නෙමෙයි මගේ දුවේ පුතේ. ඔයාලා මෙතන ඇවිල්ලා මෙතන අතු ගන්නවා, අනිල් හැමදාම මොප් කරනවා, උදේ තව කට්ටිය මොප් කරනවා. ලැට් එක කවුරුත් හොදන්නේ ඒක කමන්නේ මම්ම හොදන්නම් දවසක. අවුර හේදත් ලැට් එක හොදපු කවුරු ඉන්නවා? ඔයා හේදුවා? ඒ කෙනෙක් එක්කත් හොදන්නේ නැහැ. කවුද ස්වේච්ඡාවෙන් කැමති ටොයිලට් එක හොදලා එන්නද? හොදන්න බෑ. හදන්න ඕනේ නේ. ආයෙක එහෙනම් අද හොදන්න එපාලු හදනකම්. ඒක අලුත් අර ප්ලාස්ටික් කවරයක් දාන්න ඕනේ නේ. වතුර පල්ලෙහාට යනවා. හරි. අපි ඒක හදමු. ඒ නිසා සභාව කියන්නේ යක්ෂයන් ගුටි කකා